හරි පුතේ එහෙමනම් නැගිටින්නකෝ හැමෝම. හරි ආයිබෝවන් වාඩි වෙන්නකෝ. හරි පුතේ එහෙමනම් මෙහෙමයි. අද වැඩ කටයුතු වලට යන්න කලින් අපි මොකද වෙන්නේ පුතේ? අද වැඩ කටයුතු වලට යන්නට කලින් මොකද වෙන්නේ පුතේ? අපි ගිය සතියේ නිබන්ධනයේට ගිහිල්ලා ගැටලු කීපයක් හදලා අපි මොකද වෙන්නේ පුතේ? අද දවසේ වැඩ කටයුතු වලට යන්න. එහෙනම් පුතේ ගන්නකෝ ටියුට් එක. මට ටියුට් එකක් දෙන්නකෝ. හරි පුතේ එහෙනම් එන්නකෝ ගැටලු අංක 82. try කරන්න පුතේ. මේ පැත්තේ ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැද්ද? මේ ලසන්තර පොඩක් කොල්ල එක ලසන්තර. හරි එහෙනම් පුතේ මොකද වෙන්නේ? අපි එහෙමනම් ගාන අපි පොඩ්ඩක් try කරමු පුතේ. තනියම try කරන්න පුතේ. තනියෙන් try කරන්න. හරි පුතේ. තනියෙන් try කරන්න. මේ පුතේ මේ ඒත් එක මේ කො ගිය සතියේ ඊවිනිං මූට් එක බලපුවදරකෝ අතෝසා. කොහොමද ඉහළට දෙසන් ඊවිනිං මූට් බලපුවදරකෝ. කොහොමද ඔන්ලයින් කටි චැට් දාන්න. බැලුවා සර් බැලුවා අපි බැලුවා කියලා දෙනවා. හරි පුතේ. හොඳයි පුතේ. ඉතින් බූච්චලා වගේ බලන් ඉන්නේ පුතේ. ඉන්නේ බා පුතේ රිලැක්ස් එකකින් ඉන්න හරි. ඔය ලන් එකේ ඉන්න ඕනි පුතේ. හරි. පුතේ මනෝපහරක් ගන්නවා පුතේ. හරි පුතේ එහෙමනම් මොකද වෙන්නේ? අපි ගැට්ටුව try කරන්නත් ඕනේ. අයිත් එක්ක පුතේ මේ දරුවෝ කීප දෙනෙක් අහලා තිබ්බා පුතේ අවුරුදු උත්සවය පිළිබඳව. මොකද වෙන්නේ පුතේ? ඉතින් එහෙමනම් අවුරුදු උත්සවය අපි 12 වෙනිදා තියෙනවා පුතේ. ඉතින් අපි ගැටලු කීපයක් එහෙම හදලා ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඒ ගැන දැනුවත් කිරීම කටයුතු කරන්න. මේ පුතේ මේ ඕගොල්ලොත් එක්ක මං කිව්වනේ දර ඊවිනිං බූස්ට් වල වෙලා වැඩි කරගන්න කතාවක් කිව්වද? කිව්වනේ කො වෙලා වැඩි කරන්න ඕනි කියන අත උසන්. ඊළඟට උසන්. කො හරි එහෙනම් පුතේ අපි මෙහෙම කරමු. මොකද වෙන්නේ? අපි විනාඩි 15ක් විතර කාලයක් අපි වැඩි කරලා දෙන්නම්. ඒක පොඩ්ඩක් ලියා ගන්නකෝ. පොඩ්ඩක් සටහනක් දාගන්න. හරි පුතේ එහෙනම් අපි මෙහෙම කරමු පුතේ. මේ මම මේ කතා කරන අතරේ පුතේ මට පේනවා ගෑනු දරුවෝ දෙන්නෙක් මූණේ මූණ බලාගෙන හරි එහෙමද සිද්ධිය හරි පුතේ ආවද මේ චිට් එකක් ඇවිල්ලා සර් පාසල් ප්‍රේමයක් තිබිලා තියෙනවද කියලා අහනවා මොන පිස්සුද බා එල්ලෙක් දිහා හැක් කරලා බලන්නේ හරි පුතේ එහෙනම් මෙහෙමයි වැඩ කටයුතු අපි එහෙනම් පුතේ පොඩි බ්‍රේක් එකක් ගමු ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ අපි ඉදිරි වැඩ කටයුතු එක හම්බ වෙමු හරි එහෙනම් බ්‍රේක් එකක් ගන්නකෝ ඇත්තටම චරිදු ඒක ගැන නම් අපිටත් කියන්න වචන නැති තරම් ඒ ගැන කියන්න නම් වචනයක් ඉතුරු වෙරේම නැහැ. සර්ම තමයි. තව ටිකක් උස මහත් වුණා නම් අනිවාර්යෙන් උකුල සෑමම තමයි ඉතින්.